හායි යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට අරගෙන ආවේ සෝල්ට් ස්ටාර් කතා මාලාවේ 200 වෙනි එපිසෝඩ් එක. එහෙනම් වැඩි කතා නැතිව අපි යමු අද වීඩියෝ එකට. ඔයාලට මතක ඇතිනේ ලූවෝ එයාගේ මාස්ටර්ගේ මිනිමරුවව හොයාගෙන යක්ෂයාත් ග්‍රහලෝකයට ගියපු විදිහ. තමන්ගේ වහලුන්ට අමානුෂික විදිහට වද දෙන යක්ෂයාත් රජුට ලූවෝ එයාගේ වලාකුළු වැල් පාවිච්චි කරලා පහර දෙනවා. ඒ යාළුවනේ මෙයා තාම දන්නේ නැහැනේ ලූවෝ එයාට පහර දුන්න හේතුව. ඒ හින්දා එයා ලූවෝගෙන් අහනවා ඔයා මට මේ විදිහට පහර දෙන්න තරම් මගේ අතින් ඔයාට සිදුවන වැරැද්ද මොකක්ද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර විදිහට ලූවෝ එයාගේ මාස්ටර් නිර්මාණය කරපු ෂටල් එක යක්ෂ රජුට පෙන්නනවා. ඒත් එක්කම බාබෙටත් ලුවෝගේ ගබඩා මුදුව ඇතුලෙන් එළියට එනවා. ලුවෝගේ ෂටල් එකයි බාබෙටාවයි දැක්කට පස්සේ තමයි යක්ෂයාත් රජුට තේරෙන්නේ ලුවෝ එයාව හොයාගෙන ආපු හේතුව මොකක්ද කියලා. ඒ විදිහට ලුවෝ එයාව හොයාගෙන ආපු හේතුව දැන් යක්ෂයාත් රජු දන්නවා. ඉතින් මේ වෙලාවේ යක්ෂයාත් රජුට මුලින්ම පහර දෙන්නේ බාබෙටා. මොකද දැන් එයාට යාන්ත්‍රික ජාතියේ පරිණාම හදවතේ උදව්වෙන් ඇත්ත ශරීරයක් ලැබිලා. ඒ හින්දා එයා මේ වෙලාවේ ලුවෝගේ කඩුව පාවිච්චි කරලා යක්ෂයාත් රජුට පහර දෙනවා. ඒත් අමරණීය කෙනෙකු විනාශ කරන්න තරම් බාබෙටා ශක්තිමත් නැහැනේ. ඒ හින්දා ලුවෝ එයාගේ වලාකුළු වැල් පාවිච්චි කරලා යක්ෂයාත් රජුගේ කතාව ඉවර කරලා දානවා. මේ දේ දැකලා බාබෙටත් ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම එයාට දුකයි. මොකද එයා ආදරය කරපු හැම කෙනෙක්ම එදා යක්ෂ රජු අතින් විනාශ වුණා. ඒ ගැන හිතලා බාබෙටා ගොඩාක් දුක් වෙනවා. මේ දේ දැකලා ලුවෝටත් ගොඩාක් දුකයි. ඒ හින්දා ලුවෝ කියනවා කමක් නැහැ බාබෙටා. ඔයා අඬන්න. ඔයා කැමති තරමක් අඬලා ඔයාගේ හිත සැහැල්ලු කරගන්න. ලුවෝ මෙහෙම කියලා බාබෙටාට එයාගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන් වෙනකම් ලුවෝත් එයාගේ ළඟටම වෙලා ඉන්නවා. යාළුවනේ මේ විදිහට කාලය හිමීට ගෙවිලා යනවා. දැන් ලුවෝ හදන්නේ තුන්වෙනි ලෝහතාඩුව හොයාගෙන එයාගේ ශක්තිය වැඩි කරගන්න. ඒත් ඇත්තටම තුන්වෙනි ලෝහතාඩුව තියෙන්නේ කොහෙද? මේ විශ්වයේ ආරම්භයත් එක්ක නිර්මාණය වුණු ඌහා රහස් කලාපයේ අයිස් බන්ධනාගාර ග්‍රහලෝකය කියලා හඳුන්වන ග්‍රහලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට නිර්මාණය වුණ මේ ග්‍රහලෝකයේ තිබුණ අයිස් ගුණාංගවල ශක්තියෙන් ඩූකෝවරු එහෙම නැත්නම් සටන්කාමී ආක්‍රමණිකයෝ කියලා හඳුන්වන ජීවීන් පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විදිහට නිර්මාණය වුණ මේ ජීවීන්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා 100 ගුණයක ශක්තියකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි යාළුවනේ. එයාලා ගොඩාක් අහිංසකයි. තමන්ගේ අයට ගොඩාක් ආදරය කරනවා. ඒත් අනිත් පැත්තට එයාලා ලේපිපාසිතයි. තමන්ගේ ජාතියට අයිති නැති කෙනෙක් එයාලගේ භූමියට ආවොත් මෙයාලා එක්කෙනාව විනාශ කරනවා. දැන් ඔයාලට තේරෙනවනේ මේ මෙහෙම කොච්චර භයානකද කියලා. ඒ හින්දා ලුවෝ මේ ලෝහතහඩුව හොයන වැඩේ බාර දෙන්නේ ටියන්චින් රජුගේ ආත්මවහලෙක්ට. අත්තම කිව්වොත් මෙයා කටුවඳුරෙක්. ඒ වගේම මෙයා යක්ෂ ජාතියට අමරණීය කෙනෙක්. ලුවෝ මේ වඳුරට එයා ළඟ තිබුණ ශුද්‍ර අනාවරණයකුයි සංනිවේදන උපකරණයකුයි දීලා කියනවා මම සලකුණු කරලා තියෙන තැනට ගිහිල්ලා තුන්වෙනි ලෝහතහඩුව හොයාගෙන එන්න කියලා. ඒ වගේම ලුවෝ කියනවා එයා දීපු සංනිවේදන උපකරණය හැම වෙලාවෙම ක්‍රියාත්මක කරලා තියාගන්න කියලා වගේම හැම වෙලාවෙම රහසිගතව ගමන් කරන්න කියලත් ලුවෝ මේ වෙලාවේ මේ වඳුරට උපදෙස් දෙනවා. ලුවෝ කියපු විදිහටම මෙයා අයිස් බන්ධනාගාර තරු ප්‍රදේශයේ සලකුණු කරලා තියෙන තැනට ගිහිල්ලා මතු පිට ප්‍රදේශය ස්කෑන් කරලා බලනවා. ඒත් එයාට කිසිම දෙයක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණ ග්‍රහලෝකයම අයිස් වලින් වැහිලා. ඒ හින්දා එයා තීරණය කරනවා ග්‍රහලෝකයේ අභ්‍යන්තරයට ගිහිල්ලා ඇතුලේ තියෙන මොනවද කියලා පරීක්ෂා කරලා බලන්න. මේ විදිහට මෙයා පොළව අභ්‍යන්තරයේ තියෙන ගුහාවක් ඇතුලට යනවා. මෙයා මේ ගුහාව දිගේ ගමන් කරද්දී මෙයා දකිනවා ඩූකෝ තරුණියන් දෙන්නෙක් තවත් ගුහාවක් ඇතුළේ ඉඳන් එළියට එන විදිහ. එයා විතරක් නෙවෙයි යාළුවනේ අපේ ලුවෝත් මේක දකිනවා. මොකද මේ වෙලාවේ ලුවෝ අභ්‍යවකාශයානයට වෙලා හිටියට සංනිවේදන උපකරණ හරහා මේ හැම දෙයක් දිහාම බලාගෙන තමයි ඉන්නේ. ඒ හින්දා ලුවෝ මේ වඳුරට කියනවා ඒ ඩූකෝ තරුණියන් ආපු පැත්තට ගිහිල්ලා ඒ ප්‍රදේශය පරීක්ෂා කරන්න කියලා. මෙයා ඒ ගුහාව ඇතුළට ගිහිල්ලා අවට තියෙන දේවල් මොනවද කියලා පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ වගේම මෙයාලා දකිනවා අයිසට නිර්මාණය කරපු මාලිකාවක්. මේ මාලිකාව දැකලා ලුවෝත් ගොඩක් පුදුම වෙනවා. මොකද එයා කිසිම වෙලාවක මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ටික වෙලාවක් යද්දී වඳුර යාළුවට දැනෙන්න පටන් ගන්නවා අමරණීය මට්ටමේ ශක්තියක් තියෙන භයානක සටන්කරුවෙක් ඒ මාලිකාව ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් මෙයා ඒ ගැන ලුවෝට කිව්වම ලුවෝ කියනවා මාලිකාවට යන්නේ නැතිව මාලිකාව අවට ප්‍රදේශයේ විතරක් පරීක්ෂා කරන්න කියලා. හැබැයි යාළුවනේ මෙයාලා ඒ විදිහට අවට ප්‍රදේශයේ පරීක්ෂා කරලා බැලුවට යාළුවට කිසිම දෙයක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා ලුවෝ හිතනවා
හිතනවා අනිවාර්යයෙන්ම ඒ ලෝහ තහඩුව මාලිගාව ඇතුලේ ඇති කියලා. ලුවෝ එහෙම හිතලා වඳුරු යාළුවට කියනවා ඔයා මාලිගාව ඇතුලට ගිහිල්ලා ලෝහ තහඩුව හොයාගෙන එන්න කියලා. ඉතින් මෙයා කොච්චර බය වුණත් ලුවෝ කියපු දේ එයාට කරන්නම වෙනවා. එහෙනම් එයා ලුවෝ කියපු විදියටම මාලිගාව ඇතුලට ගිහිල්ලා මාලිගාව ඇතුළත ප්‍රදේශය පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මෙයා මේ විදිහට මාලිගාව ඇතුලේ තියෙන හැම කුටියක්ම පරීක්ෂා කරනවා. ඒ හැම කුටියක්ම නිදන් වස්තුන් වගේ දේවල් වලින් පුරවලා තමයි තියෙන්නේ. ඒත් ලුවෝ හොයන දේ නම් තාම හම්බුනේ නැහැ. කොච්චර හෙව්වා තුන්වෙනි ලෝහ තහඩුව නම් ඒ කිසිම තැනක නැහැ. ඉතින් මෙයාලා මේ විදිහට අන්තිම කුටියත් පරීක්ෂා කරලා බලද්දී මෙතනට තවත් කෙනෙක් එනවා. ඒ තමයි යාළුවනේ මාස්ටර් තලාෂා. ඉතින් මෙයා තමයි මේ මාලිගාවේ බාරකාරයා. ඒ වගේම මෙයා අමරණීය කෙනෙක්. ඔයාලට මතක ඇතිනේ මෙයාලා විදේශීය ජාතීන්ට සලකන විදිහ. ඒ හින්දා එයා දෙපාරක් හිතන්න නැතිව මේ වඳුරව අයිස් කුටියක් ඇතුලේ හිර කරලා දානවා. අයියෝ මේ විදිහට ලුවගේ පළවෙනි සලස්ම අසාර්ථක වෙනවා. ඒ හින්දා ලුව තීරණය කරනවා එයාම ගිහිල්ලා තුන්වෙනි ලෝහ තහඩුව හොයාගෙන එන්න. එහෙම හිතලා ලුව එයාගේ මෝෂා ක්ලෝන ශරීරය පාවිච්චි කරලා පොළව අභ්‍යන්තරයේ තියෙන ගුහාවට යනවා. යාළුවනේ මේ වෙලාවේ ලුව පාවිච්චි කරන්නේ එයාගේ මෝෂා ශරීරයෙන් හදපු ක්ලෝන් එකක්. ලුව මේ මෝෂා ශරීරය පාවිච්චි කරලා ඩූකුවරයෙක් විදිහට එයාගේ පෙනුම වෙනස් කරගෙන තලාෂගේ මාලිගාවට යන්න තමයි හදන්නේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඒත් මේ වෙලාවේ ලුවට යාවෝ කියලා ඩූකු ගර්ල් කෙනෙක්ව හම්බ වෙනවා. ඉතින් මේ ගර්ල් හිතාගෙන ඉන්නේ ලුව එයාගේ යාළුවා කියලා. ඒකට හේතුව තමයි දැන් ලුවගේ පෙනුම බෙයිෆා කියන ඩූකු පිරිමි ළමයට ගොඩාක් සමානයි. ඒ හින්දා දැන් මෙයා හිතාගෙන ඉන්නේ එයා වගේම එයාගේ යාළුවා තලාෂා අලුතින් අල්ලගත්ත පිටසක්වල ජීවියව බලන්න ඇවිල්ලා කියලා. ඒ හින්දා එයා ලුවත් එක්ක මාස්ටර් තලාෂාගේ මාලිගාවට යනවා. දැන් මාස්ටර් තලාෂා හිතාගෙන ඉන්නේ එයාගේ ගෝත්‍රයේ පුංචි ළමයි දෙන්නේ එයා අලුතෙන් අල්ලගත්ත පිටසක්වල ජීවියව බලන්න ඇවිල්ලා කියලා. ඒ හින්දා තලාෂා එයාගේ අසුනෙන් නැගිටලා පිටසක්වල ජීවියව මෙයාලට පෙන්නනවා. ඒත් එක්කම මෙයා කියනවා විදේශීය ජාතීන් තමන් ගැන අදිසක්සේරුවෙන් හිතාගෙන අයිස් බන්ධනාගාර තරු පාෂාණයි නිල් පාට අයිස් බන්ධනාගාර පිණි අරගෙන යන්නෙනවා. මේ ඉන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. යක්ෂ ජාතියේ කටු අඳුරු විශේෂයට තමයි මෙයාව අයිති වෙන්නේ. ඒ වගේම මෙයාගේ ශක්තිය අමරණීය සටන් නායක මට්ටමට වඩා පහත් නැහැ කියලා. යාළුවනේ තලාෂා මේ විදියට අයිස් ඇතුලේ හිර කරන් ඉන්න එකම කෙනා අපේ වඳුරු යාළුවා විතරක් නෙවෙයි. කෘමි ජාතියේ යක්ෂ ජාතියේ වගේම යාන්ත්‍රික ජාතියේ ජීවිනුත් මෙයා මේ විදියට අයිස් ඇතුලේ හිර කරලා දාලා තියෙනවා. මේ වෙලාවේ ලුවෝ හිතනවා මෙතන තව ගොඩක් අය ඉන්නවා. මේ ඩූකුවරු නම් ඇත්තටම ගොඩක් භයානකයි. එයා යාගේ ජාතිය අයට දක්වන කරුණාවට මම රැවටෙන්න හොඳ නැහැ කියලා. ලුවෝ මේ විදිහට කල්පනා කරන අතරේ යාවෝ නම් මේ වඳුර දිහා ගොඩාක් කොමනාවෙන් තමයි බලාගෙන ඉන්නේ. මොකද එයා කවදාවත් මේ වගේ කෙනෙක් දැකලා නැහැනේ. හැබැයි ඉතින් මේ වඳුරගේ පෙනුමට නම් මෙයා කැමති නැහැ වගේ. ඒ හින්දා මෙයා බේෆා විදිහට වෙස්වලාගෙන ඉන්න අපේ ලුවගෙන් අහනවා මේ වඳුර ලස්සන නැහැ නේද කියලා. හැබැයි ලුවෝට නම් මේ දේ ඇහෙන්නේ නැහැ. මොකද එයා දැන් ඉන්න වෙනම ලෝකෙකනේ. හැබැයි පියවිසියදාවට පස්සේ නම් ලුවෝට ටිකක් බය හිතෙනවා. මොකද දැන් මාස්ටර් තලාෂා ලුවෝ දිහා බලාගෙන ඉන්නේ හරියට සැකකාරයෙක් දිහා බලනවා වගේ. ඒ හින්දා ලුවෝට ටිකක් බය හිතෙනවා. හැබැයි යාළුවනේ ලුවෝ එහෙම හිතුවට තලාෂා ලුවෝ දිහා ඒ විදිහට බලාගෙන ඉඳලා තියෙන්නේ ලුවෝ ගැන සැක හිතුන නිසා නෙවෙයි. මේ වෙලාවේ මාස්ටර් තලාෂා ලුවෝගේ ඔළුව අත ගන්න ගමන් අහනවා ඔයා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ කියලා. තලාෂාගේ මේ ප්‍රශ්නෙට උත්තර විදිහට ලුවෝ කියනවා අද මගේ හිතට හරි නැහැ. ඒ ප්‍රශ්නේ ගැන ඔයාලා එක්ක කතා කරන්න මම කැමති නැහැ කියලා. මේ කතාව අහලා තලාෂාටත් ටිකක් hina යනවා. මෙයා hina වෙලා කියනවා කමක් නැහැ. ඔයා ගැන අපිට කියන්න කැමති නැත්නම් කියන්න එපා. තලාෂා මෙහෙම කියලා එතනින් යනවා. මේ වෙලාවේ යාවට ලුවෝත් එක්ක නීතිමාලිගාවට යන්න ඕන වුණත් ලුවෝ නම් මේකට කැමති වෙන්නේ නැහැ. මොකද එයාට ලෝහ තහඩුව හොයන්න තියෙනවනේ. ඒ හින්දා ලුවෝ යාවට කියනවා එයාට තනියම ඉන්න ඕනේ කියලා. ඉතින් යාව් ලුවෝට සමුදීලා ටිකක් දුකින් එතනින් යනවා. වචන කීපයක් එහාට මෙහාට කළා ලුවෝ ගානට වැඩේ බැලන්ස් කරගත්තා. ඔන්න දැන් නම් අපේ ලුවෝට කිසිම කරදරයක් නැතිව ලෝහ තහඩුව හොයාගෙන යන්න පුළුවන්. ඒ හින්දා ලුවෝ තවත් පරක්කු වෙන නැතුව නිදන් කුටියට ගිහිලා තුන්වෙනි ලෝහ තහඩුව හොයන්න පටන් ගන්නවා. ඒ වගේම ලුවෝ හිතුවටත් වඩා ගොඩාක් ඉක්මනට තුන්වෙනි ලෝහ තහඩුව හොයාගන්නත් ලුවෝට පුළුවන් වෙනවා. ලුවෝ ආවේ තුන්වෙනි ලෝහ තහඩුව හොයාගෙනනේ. ඔන්න දැන් තුන්වෙනි ලෝහ තහඩුවත් හම්බුණා. ඒ හින්දා දැන් ලුවෝ හදන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ග්‍රහලෝකයෙන් එළියට යන්න. ඒත් ඒකයා හිතපු තරම් ලේසි දෙයක් වෙන්නේ නැහැ. ඒ මොකද දන්නවද? මේ වෙද්දී මාස්ටර් තලාෂා දැනගෙන තියෙනවා මේ ඉන්නේ බේෆාන් නෙවෙයි කියලා. ඒ හින්දා තලාෂා යාගේ නායකයෝ දෙන්නවත් දැනුවත් කරලා මෙතනට ඇවිල්ලා ඉන්නේ ලුවෝ විනාශ කරන්න. ඒ හින්දා තලාෂා
තලාෂා දෙපාරක් හිතන්නේ නැතිව ලුවෝගේ ආත්මයට පහර දෙනවා. ඒත් මේ ප්‍රහාරයෙන් නම් ලුවෝට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ලැබුණ අවස්ථාව පාවිච්චි කරලා ලුවෝ එතනින් ටෙලිපෝට් වෙනවා. තලාෂා එයාගේ මානසික ශක්තිය පාවිච්චි කරලා ලුවෝව හොයාගන්න හැදුවත් එයාගේ මානසික පරාසය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔන්න ඔය වෙලාවේ තමයි උත්තරීතර හරිත ඩූකුවරයා මෙතනට එන්නේ. මෙයා විශ්ව උත්තරීතර මට්ටමේ ශක්තියක් තියෙන අමරණීය කෙනෙක්. ඒ වගේම ඩූකු නායකවරුන්ගෙන් එක්කෙනෙක්. ඉතින් මේ වෙලාවේ මාස්ටර් තලාෂා නායකතුමාට කියනවා නායකතුමනි ඒ හොරා කළුලොහතහඩුව හොරකම් කළා කියලා. මේත් එක්කම හරිත ඩූකුවරයා ලුවව ලුහුබඳින්න පටන් ගන්නවා. යාළුවනේ මෙයා කොච්චර ශක්තිමත් වුණත් එයාට ලුවව අල්ලගන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. මොකද ලුවෝ ගමන් කරන වේගය ඒ තරම්ම වේගවත්. ඒ හින්දා දැන් මේ ඩූකුවරයා හදන්නේ එයාගේ ශරීරයෙන් ක්ලෝන් නිර්මාණය කළා ඒ ක්ලෝන් වල උදව්වෙන් ලුවව අල්ලගන්න. හැබැයි ඉතින් අපිට නම් මේ දේ පේන්නේ හරියට හැංගිමුත්තම් සෙල්ලමක් වගේ. ඉතින් මේ විදිහට ක්ලෝන් කීපයක් පාවිච්චි කරලා ලුවව අල්ලගන්න හැදුවත් මෙයාගේ ඒ උත්සාහයත් අසාර්ථක වෙනවා. ඒ හින්දා දැන් මෙයා හදන්නේ එයාගේ ශක්තිය පාවිච්චි කරලා වූහා රහස් රාජධානි ප්‍රදේශයම එයාගේ මානසික ශක්තියෙන් එකපාරෙම පරීක්ෂා කරලා බලන්න. ඒ වෙනුවෙන් මෙයාට එයාගේ අමරණීය ශක්තියෙන් 0.1ක ශක්තියක් දහනය කරන්න සිද්ධ වෙනවා. හැබැයි යාළුවනේ මේ වෙලාවේ නම් හරිත ඩූකුවරයාගේ උත්සාහය සාර්ථක වෙනවා. ඒ වගේම එයා ලුවෝවත් අල්ලගෙන ලුවගේ මෝෂා ශරීරයත් විනාශ කරලා දානවා. හැබැයි ඉතින් මෙයා ලුවට රැවටුණා කියලා තේරෙන්නේ එයා ලුවගේ ගබඩා මුද්ද බැලුවම. මොකද ඒක ඇතුලේ කිසිම දෙයක් නැහැ. ඉතින් ලුවෝ මේ විදියට එයාව රැවටුවා කියලා දැනගත්තම හරිත ඩූකුවරයාට ගොඩාක් තරහ යනවා. මොකද දැන් එයා ප්‍රමාද වැඩි. ඉතින් මේ විදිහට තරහෙන් පුපුරු ඉන හරිත ඩූකුවරයා ළඟට තවත් කෙනෙක් එනවා. ඒ තමයි යාළුවනේ උත්තරීතර ඩම් ඩූකුවරිය. මෙයාත් විශ්ව උත්තරීතර මට්ටමේ අමරණීය කෙනෙක්. ඒ වගේම ඩූකුවරුන්ගේ නායකයෙක්. මෙයා ඇවිල්ලා උත්තරීතර හරිත ඩූකුවරයාවත් චුට්ටක් අවුස්සලා තියලා ලුවව හොයන්න අභ්‍යවකාශයට යනවා. මොකද එයා හොඳටම දන්නවා උත්තරීතර හරිත ඩූකුවරයා විනාශ කළේ ඇත්ත ශරීරයක් නෙවෙයි කියලා. මේ කිසිම දෙයක් දන්නේ නැති ලුවෝ දැන් ඉන්නේ යාගේ යානාව ඇතුලේ. ඒ වගේම දැන් එයාගේ ළඟ තුන්වෙනි ලෝහතහඩුවක් තියෙනවා. ලුවෝ ඒ ලෝහතහඩුව හංගපු තැනින් ටියන්චෙන් රජු ඒක හොයාගෙන ලුවෝට ගෙනල්ලා දීලා. ඒ හින්දා දැන් ලුවෝටත් ගොඩාක් සතුටුයි. මොකද දැන් එයාට මේ ලෝහතහඩුව පාවිච්චි කරලා එයාගේ ශක්තිය වැඩි කරගන්න පුළුවන්. හැබැයි යාළුවනේ ලුවෝගේ මේ සතුට නැති වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද දන්නවද මේ වෙලාවේ ලුවෝට කටහඬක් ඇහෙනවා. ඒ වගේම ඒ කෙනා කියනවා පුරුයි. ඔයාට ඒ විශ්වෝත්තරීතර මට්ටමේ ශක්තිවන්තයව රවට්ටන්න පුළුවන් වුණා. මෙයා මෙහෙම කියලා ලුවෝගේ හැකියාව වර්ණනා කරන්න පටන් ගන්නවා. හරිත ඩූකුවරයාගෙන් ලුවෝට බේරෙන්න පුළුවන් වුණාට ඩම් ඩූකුවරයාගෙන් බේරෙන්න නම් ලුවෝට පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා ඩම් ඩූකුවරයා ලුවෝව හිරකාරයෙක් විදිහට බන්ධනාගාර දොරටුව ළඟට අරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්න ඩූකුවරු ලුවෝ දිහා බලාගෙන ඉන්නේ ගොඩාක් තරහෙන්. ඒ වගේම එයාලා කියනවා ලුවෝ මලා දාන්න කියලා. එයාලා විතරක් නෙවෙයි මේ වෙලාවේ ඇත්තම බේෆාත් මෙතන ඉන්නවා. ඔයාලට මතක ඇතිනේ ලුවෝ එයාගේ මෝෂා ක්ලෝන ශරීරයේ පෙනුම වෙනස් කරගatti මෙයා විදිහටනේ. ඒ හින්දා බේෆාත් එයාගේ නායකතුමියට කියනවා ලුවෝ එයාගේ පෙනුම හරකම් කරපු නිසා ලුවෝව මරලා දාන්න කියලා. බේෆා විතරක් නෙවෙයි ඌයාත් මෙතන ඉන්නවා. ඒත් මෙයාට නම් ටිකක් ලැජ්ජ හිතලා වගේ. ඒ හින්දා මෙයා ලැජ්ජාවෙන් වගේ කියනවා ලුවෝ එයාගේ අතිනුත් ඇල්ලුවා කියලා. ඉතින් මේ කතාව ඇහලා ඩම් ඩූකුවරයාට කියනවා ඔයාගේ අතින් අල්ලපු කෙනා දැන් ජීවිතුන් අතර නැහැ. මේ ඉන්නේ මහ මොලකාරයා. මෙයා මෙහෙම කියලා යාවුගේ හිත හදනවා. ඒත් එක්කම මාස්ටර් තලාෂා එයාගේ නායකව දෙන්නගෙන් අහනවා ලුවෝට දෙන දඬුවම මොකද්ද කියලා. මේ ප්‍රශ්නෙට උත්තර විදිහට හරිත ඩූකුවරයා කියනවා අපි යාට ටිකෙන් ටික වද දෙන්න ඕනි කියලා. හැබැයි ඉතින් හරිත ඩූකුවරයා අදහස් කරන්නේ මොකද්ද කියලා නම් මෙයාලට තාම තේරෙන්නේ නැහැ. ඒත් එක්කම බන්ධනාගාර දොරටුවත් විවෘත වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි මෙයාලා හැමෝම දැනගන්නේ එයාලගේ නායකවරුන් දෙන්න ලුවෝට දෙන දඬුවම මොකද්ද කියලා. ඒ හින්දා මෙතනට ඇවිල්ලා ඉන්න අනිත් ඩූකුවරු කියනවා මේ පිටසක්වල ජීවියා ගොඩක් අවාසනාවන්තයි. බන්ධනාගාර ඇතුළට යන අයට මරණයටත් වඩා ගොඩාක් ලොකු වේදනාවක් විඳින්න වෙනවා කියලා. ඒ වගේම ලුවෝට ඒ වගේ දඬුවමක් ලැබෙන්න සුදුසුයි කියලා. ඒත් එක්කම ඩම් ඩූකුවරිය ලුවෝව බන්ධනාගාර දොරටුව ඇතුළට විසි කරලා දානවා. යාළුවනේ මේ විදිහට තමයි සෝල්ට් ස්ටා කතාමාලාවේ 200 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයාලා හිතන දේ ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයා එහෙම කළාම
අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඒක ගැන දැනගන්න පුළුවන් වෙනවා. ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.